හයි ඉතින් කොහමද කාලෙකට පස්සේ ඔන්න අද මම ඔයාලට අරන් ආවේ සාමාන්‍යයෙන් ඔයාලා මේක දාන්නවා. හැබැයි මට ඕන නම් මම කොහොමද ඒක හදන්නේ කියලා දෙන්න. ඔයාලා thumbnail එකේ දැක්ක ඇති මම අද හදන්න යන්නේ cream caramel. ඉතින් cream caramel පුඩින් එක මේ දවස්වල ගොඩාක් ජනප්‍රියයි. දෝසි මාමා ඇවිල්ලා ඉන්නවා. ඉතින් දෝසි නන්දෙක් ඇවිල්ලා ඔන්න කියලා දෙන්නයි හදන්නේ. දෝසි නම්ගි කෙනෙක් ඇවිල්ලා කියලා දෙන්න හදනවා cream caramel කොහොමද හදන්නේ කියලා. අද සෙටප් එක තමයි මේක. ඉතින් මේ පල්ලෙහෙන් තියෙන ඇත්තම කොළ මේ දවස්වල ගස්වල තියෙන ඇත්තම කොළ තමයි මම පොඩ්ඩක් ඉතින් ඩෙකෝ එකට ගත්තේ. කිලෝ එකක ක්‍රීම් කැරමල් හදන්න නම් මේ වගේ ඝනකම් භාජනයක් ගන්න ඕනේ. මේක මම oven එකේ දාලා හදන්නේ ස්ටීම් කරන්නත් මේ වගේ භාජනයක් ගන්න. ඊළඟට මම ගන්නවා බිත්තර 5ක්. බිත්තර මේවා ලොකු බිත්තර. මෙහෙට නම් මේක මීඩියම් සයිස්. නමුත් මේක ලංකාවේ ලොකු බිත්තර. එතකොට මම ගන්නේ මිල්ක් මේඩ් අද ෆ්‍රෙෂ් මිල්ක් දාලා හදන්න පුළුවන්. මම මිල්ක් මේඩ් තමයි ගන්නෙ පොඩි ටින් එක. ඊළඟට ග්‍රෑම් 120ක සීනි ඕනේ. ඊළඟට ඕනේ මෙන්න මේ ෆොයිල් එක. ඇලුමිනියම් ෆොයිල්. සමහර කට්ටිය මේක ඇත්තටම කියන්නෙත් නෑ කලින්. මේ ඇලුමිනියම් ෆොයිල් එක නැතුව හදන්න පටන් ගන්න එපා. මොකද නැත්තම් ඔයාලට බේක් කරන්න වෙන්නේ පහුවදාට. ඉතින් ඒක ඇයි කියලා ඔයාලටම තේරෙනවා පස්සේ. ඉතින් කේක් එක බේක් කරද්දී අපි ක්‍රීම් කැරමල් පුඩින් එක හදද්දී බිත්තර වැඩිපුර දාද්දී තමයි ඒක හොඳට ඝනකමට සෙට් වෙන්නේ. නැත්තම් එහෙම කැඩි කැඩි යනවා කැඩි කැඩි යනවා. ඉතින් ගාන්ට කැල්ල වගේ කැපෙන්නේ නැහැ. මම වතුර පොඩ්ඩක් එකතු කරගත්ත හැඳි දෙකක් විතර. දැන් ඊට පස්සේ ළඟ ඉඳගෙනම මේක හැඳි ගන්න ඕනේ. මේක කැරමල් වෙන ගමන් අපි බිත්තර ටික කඩලා දාගමු. වෙන භාජනයකට දාලා කඩලා බලන්න. නැත්තම් එකපාර එකම භාජනයට එකතු කරන්න එපා. මොකද ඒවා නරක් වෙලා තියෙන්න පුළුවන්. මේවා නම් ඉතින් නම්බ එක ගහලා එන්නේ මේවා නරක් වෙලා නැහැ. බිත්තර වල තියෙන මෙන්න මේ කැදලි කොටස අයින් කරන්න. මේක පෙරලා අයින් කරන්නත් පුළුවන් අන්තිමට. නැත්තම් ගොඩක් පිළිගඳයි. වැඩි වෙලාවක් බිත්තර ගසන්න දෙයක් නැහැ. චුට්ට වෙලාවක් ඇති. බිත්තර ටික පොඩක් කහමදයි සුදුමදයි එකතු වෙන්න තමයි මේ වැඩේ කරන්නේ. ඊට මගේ පොඩි ටින් එක මම එකතු කරගන්නවා භාජනයේටම. අපි මේ ටින් කිරි කප් එකටම තව වතුර එකක් පුරව ගන්න ඕනේ. ඊට පස්සේ වතුර එක මේකට ආපහු ඇඩ් කරනවා. ඔක්කොම කිරි ටික එකතු වෙන්න ආපහු මම පොඩ්ඩක් මික්ස් කරලා ඉවර වෙලා ටින් එකේ තියෙන වතුර ටික එකතු කරන්නයි හදන්නේ. නැත්නම් අපරාධනේ ටිකක් ගන්න පුළුවන් අපිට. මෙහෙම තමයි මේ වෙලාවේ තියෙන්නේ. තව නැහැ. මෙන්න මේ විදිහට ආවට පස්සේ ළඟටම වෙලා හැඳි ගාගෙනම ඉන්න ඕනේ. අපේ කැරමල් එක දැන් හරි. වැඩි වෙලාවක් තියන්න එපා භාජනේ. මොකද භාජනයේටම මේක සෙට් වෙනවා. අර නූලට මෙහෙම එනකොට හරි පදම. දැන් ඒක හිමීට අපේ භාජනයට දාමු. දැන් භාජනයට දාලා ඉවරයි. ඊට පස්සේ අපේ දැන් මිශ්‍රණය දාගන්න තමයි හදන මිල්ක් මේඩ් බිත්තර මිශ්‍රණය. මේකට වෙන මුකුත් මම ඇඩ් කළා නෑ. ඒ දෙක විතරමයි. දැන් මගේ පුඩින් එක මේ වගේ වතුර දාපු දීසියකට දාලා යකඩ එකකට ඔය දිග ට්‍රේ එකක් ගන්නත් පුළුවන්. එකට මම බේක් කරන්න තමයි හදන්නේ. බේක් කරන්න කලින් මේක ෆොයිල් එකකින් හොඳට වහන්න ඕනේ. කැරමල් එක බේක් වෙනකන් මම දැම්මේ අංශක 180ට විනාඩි 45ක්. නැත්නම් විනාඩි 40කුත් ඇති. අන්තිම විනාඩි 10 අර ෆොයිල් එක අයින් කරන්න ඕනේ. එතකන් ෆොයිල් එක අයින් කරන්නේ උඩ ලස්සනට බේක් වෙන්න. එතකන් අපි පම්කින් එකක් පාට කරමු. දැන් හැලෝවීන් නේ. හැලෝවීන් නැත්නම් ඕටම් කියන්නේ පම්කින්
මාද වට්ටක්කා අස්වැන්න නෙලන කාලේ. ඒකයි මේ පම්කින් මෙච්චර ප්‍රසිද්ධ. ඉතින් මේක මම පේන්ට් කරලා ඉවරයි. මේක පොඩ්ඩක් අයිස්ටෝන විදිහටත් පොඩ්ඩක් එයා පේන්ට් කළා. මම ඒක ඒ විදිහටම තිබ්බා ලස්සනයි කියලා මට හිතුණා. අවුනේ යාගේ ආයිත් උඩින් පේන්ට් කරන්න. ඉතුරු එකම ලස්සන පේන්ට් කරන්නයි හදන්නේ. මම මුලින් හිතුවේ මේ මොනවාද පේන්ට් මදි වෙයි කියලා. මම වතුරත් එක්ක මික්ස් කරා. හැබැයි පේන්ට් හොඳටම ඇති. එකම එක මෙන්න මේ වගේ පුංචි ටියුබ් කෑල්ලයි මට ගියේ පේන්ට් කරන්න අර වට්ටක ගෙඩිය. දැන් මට දෙකක්ම ඉතුරුයි. තව වෙනත් පාටක් තියෙනවා. කොළ පාට, දුඹුරු පාට වගේ. මේකටම ආපු කිට් එකේ මම පේන්ට් කරනවා. මම කාලෙකින් පේන්ට් කරන්න පටන් ගත්තා. ඉස්සර මම පේන්ට් කරනවා, චිත්‍ර අඳිනවා, අත් වැඩ කරනවා, ඔරිගාමි හදනවා, සෑහෙන ඔරිගාමි හදනවා. මට ඔක්කොම මිස් වුණා. කාලයත් එක්ක අපිට මිස් වුණා හැමදේම. දැන් ආයි ස්ලෝ ඩවුන් වෙන්න කාලය හරි කියලා මට හිතෙනවා. මේ නේචර් ස්ලෝ ඩවුන් වුණා. සමර් තිබ්බ හොඳට. දැන් ටික ස්ලෝ ඩවුන් වෙනවා. ආපහු පණ එන්නේ ස්ප්‍රින්ග් එකට. ජනවාරි මාසේ. එතකන් කාලය හිපිට යන්නේ. ටිකක් කම්මැලි. සීතලයි, හුළඟ වැඩි, වහිනවා, ස්නෝ වැටෙනවා. තාම නැහැ ඉස්සරහට. ස්ලෝ ඩවුන් තමයි. Our hearts beat to the city streets. We began to feel the fire. We rise like tall buildings as the chemicals they take us higher. The night's young and it's just begun as she puts her hand in mine. We wanna chase the night, wanna dance to the light. මේ දෙක. මේක තමයි මම අලුතෙන් පේන්ට් කරේ. මේක පරණ එක. oven එකේ බේක් කළාට පස්සේ මම මේක එළියට අරගෙන ෆ්‍රිජ් එකේ ටික වෙලාවක් තිබ්බා. ඊට පස්සේ දැන් මම මේක ඕපන් කරන්න තමයි හදන්නේ. මෙන්න මෙතනදි තමයි ඔයාලා ගොඩක් පරිස්සම් වෙන්න ඕන. මොකද අත්දැකීමෙන් මම කියන්නේ මම පුඩින් එක හරවන්න ගිහිල්ලා සම්පූර්ණයෙන්ම පුඩින් එක කැඩිච්ච අවස්ථා තියෙනවා. හැබැයි ඒ මම වැරදියට පුඩින් එක හරවපු නිසා. ඔයාලා පිඟානක් අරගෙන පැතලි පිඟානක් ඒක යටින් තියලා ඒක අනිත් පැත්තට හරවද්දි මෙන්න මේ විදිහටම කරන්න. නැත්තම් වෙන්නේ පුඩින් එක කෑලි වලට කැඩලා තමයි පිඟානට වැටෙන්නේ. මම ඔයාලට කියවනේ මම මුලින්ම හදන්නේ ක්‍රීමි කැරමල් කියලා. ඔයාලා මේ විදිහට මේක හදලා බැලුවොතින් ඔයාලට දැනේවි ඒකේ තියෙන මිල්කි රස, ක්‍රීමි ගතිය හරිම රසයි. ඇත්තටම කිව්වොත් මේකට ලොකු ඉල්ලුමක් තියෙනවා. ඉතින් මේ විදිහටම හදලා බලන්නකොට ගොඩාක් ඔයාලා රසට මේක හදාගන්න පුළුවන්. ඔයාලා කැමති නම් මීට වඩා බ්‍රවුනිෂ් කලර් එකට ගන්න ඔයාලගේ කැරමල් එක. ඒක තවත් ලස්සනයි. මට මේ විදිහ හොඳයි. ඉතින් අපි කියමු. එහෙනම් ගිහින් එන්නම්. subscribe කරලා අපිත් එක්ක දිගටම join වෙලා ඉන්න. bye bye.